ජේසු පීඩයි ඔබ සියලු දෙනාටම. ඉතින් අද අලංකාරමත් දවසක්. ඉතින් අද උදෑසන අපි දෙවියන් වහන්සේගේ වචනේ දේශයට අපි අවධානය දෙමු. ඉතින් අද ඔබත් එක්ක කතා කරන මේ පණිවිඩය ඉතාමත් වැදගත් පණිවිඩයක්. අපි බලමු යාකෝබ් පොතේ පළවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදය සහ තුන්වෙනි පදය. මෙතන කියනවා මාගේ සහෝදරයනි නුඹලාගේ ඇදිහිල්ල සෝදිසි කිරීමෙන් ශාන්ති ගුණය උපදින බව දැන අනේකාකාර පරීක්ෂා වලට වැටෙන කල ඒ සියල්ල ප්‍රීතියක් යයි සිතාපල්ලා. ප්‍රේමවන්තේනි මේ ස්ථානය තුල කතා කරනවා මොකක්ද? අනේකාකාර පරීක්ෂාවන් වලට වැටෙන කල ඒ සියල්ල ප්‍රීතියක් කියලා හිතන්නලු. අපි දන්නවා අපිට අභියෝග එනවා. ඉතින් මේ අභියෝග එනකොට දෙවනසගේ වචනය තුල කියනවා ඒ අභියෝගයන් ප්‍රීතියක් විදිහට හිතන්නලු. මම ඔයගලන්ට මේක ගැන සරල උදාහරණයක් දෙන්නම්. ඉතින් අපි දන්නවා අපි ඉස්කෝලේ යන කාලේ අපේ පන්තියේ ළමයි ගොඩ දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ හැමෝටම එන්නේ එකම එක විභාගයක්. හරි. ඒගොල්ලන්ට එන විභාගේ එකම පේපරේ තමයි ඒගොල්ලෝ හැමෝටම එන්නේ. හැබැයි මම ඒ ප්‍රශ්න පත්‍රයේ මුහුණ දෙන ආකාර දෙකක් මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නම්. අපි දන්නවා හොඳට පාඩම් කරන ළමයෙක් ඉන්නවා. එයා විභාගෙට මාර කැමතියි. ඇයි? එයා දන්නවා මේ විභාගය මගේ සමත් වීමක් කියලා. ඒ වගේම ඉන්නවා අපි දන්නා පන්ති වැඩ නොකරන ළමයි ඉන්නවා. ඒ ළමයින්ට විභාග එනකොට ඒ ළමයි මාර විදිහට දුක් වෙනවා. අයියෝ විභාගයක් කියලා. මේ දෙන්නට මෙන්නේ එකම ප්‍රශ්න පත්‍රයේ. මේ දෙන්නම ඉගෙන ගන්න එකම පන්තියේ. හැබැයි මේ දෙන්නට මෙන්නේ එකම පරීක්ෂාව. මේ දෙන්නට මෙන්න එකම අභියෝගයට මේ දෙන මූණ දෙන ආකාරය වෙනස් වෙනවා. මොකක්ද? එක ළමයෙක් ඒකට සාර්ථකව මුහුණ දෙනවා. සහනිත් ළමයකට අසාර්ථකව මුහුණ දෙනවා. ඉතින් අපි ජීවත් වෙන එක ලෝකේ. හැබැයි ඔබ කිතුණෙක් විදියට ඔබ අනිත් අය විදියට ඔයගොල්ලන්ගේ අභියෝගයන් වලට ඔබ මුහුණ දෙන්න යන්නේ නැහැ. ඔයගොල්ලන්ටත් එනවා අභියෝග. බයිබලයේ කියලා නැහැ ඔයගොල්ලන්ට අභියෝග එන්නේ නැහැ කියලා. ඔයගොල්ලන්ට අභියෝග එන්න පුළුවන්. කිතුණට අභියෝග එන්නේ නැහැ කියලා බයිබලයේ කියවත් නැහැ. ඉතින් අපිට අභියෝගයක් එනවනම් අපිට ප්‍රශ්නයක් එනවනම් දෙවියන් වහන්සේගේ වචනේ කියලා තිනවා ඒ ප්‍රශ්නෙට අපි කොහොමද මුහුණ දෙන්න ඕනේ කියලා. බලන්න. මෙතන මොකක්ද කියන්නේ? මාගේ සහෝදරනි නුඹලාගේ ඇදහිල්ල සෝදිසි කිරීමෙන් ශාන්ති ගුණය උපදින බව දැන අනේකාකාර පරීක්ෂා වලට වැටෙන කල ඒ සියල්ල ප්‍රීතියක් ඇයි සිතාපල්ලා. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. ඔයගලන්ගේ ජීවිතයට අභියෝගයක් එනවා නම් ඒක ප්‍රීති වෙන්න. ඇයි ඒ අභියෝගය එන්නේ? ඔයගලන්ගේ ජීවිතේ වැටීම සඳහා නෙමෙයි. ඔයගලන්ගේ ජීවිතේ එසවීම සඳහා. අද ඔබ මුහුණ දෙන යම් අභියෝගයක් නැති. මතක තියාගන්න. ඒ අභියෝග ඔයගලන්ගේ ජීවිතේට එනවා නම් ඒ ඉන්න එක හේතුවයි. ඔයගලන්ගේ ජීවිතය වර්ධනය වීම සඳහා. අපි දන්නවා අපි අදහන්නේ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ. ඔබ යාචනා කරන ਸਰව බලධාරී දෙවියන් වහන්සේ. ඔබගේ ඇදිහිල්ල දෙවියන් වහන්සේ කෙරේ තබාගෙන සිටීම හරිම වැදගත්. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. ඔයගලන්ට එන කිසි අභියෝගයක් නිසා දෙවියන් වහන්සේ තුල තිබෙන ඇදිහිල්ල නැති කරගන්න එපා. ඔයගොල්ලෝ අභියෝග එනකොට ප්‍රීති වෙන්න. ඇයි? ඔයගලන්ගේ ජීවිතේ ජයග්‍රහණයක් එන්නේ. අපි දන්නවා අපිට බෑ ප්‍රශ්නයක් නැතුව සාර්ථක වෙන්න. අපිට බෑ විභාගයක් නැතුව සමත් වෙන්න. අන්න ඒ වගේ තමයි. කිතුණෙක්ට බෑ අභියෝගයක් නැතුව ජයග්‍රහණය කරන්න. ඔයගලන්ට අභියෝගයක් තියෙනවා නම් ඒක ඇවිල්ලා ඔයගලන්ගේ ජයග්‍රහණයක්. ඉතින් මම විශ්වාස කරනවා අද දවසේ මේ කතා කරව දෙවියන් වහන්සේගේ වචනය ඔයගලන්ගේ ජීවිතේට ආශිර්වාදයක් කියලා. අපි ආශා කරමු. ਸਰබලධාරී දෙවි පියාණනි අපි ඔබ වහන්සේ ස්තුතිවන්ත වෙනවා අද උදෑසන ඔබ වහන්සේගේ අභිමුඛත්වය තුළ ඔබගේ වචනේ මෙනෙහි කරන් දුන්න මේ කරුණාව නිසා. ඉතින් මගේ පියාණනි මම ආශා කරනවා මේ වචනයට අහුම්කන් දුන්න සියලු දෙනාගේ ජීවිතය තුළ මේ වචනේ තිබෙනා වූ රහස් ගැඹුර තේරුම්ගෙන ඒ තුළ ඔවුන්ගේ ජීවිතය ඔවුන්ගේ ඇදිහිල්ල ශක්තිමත් කරගන්න ඔවුන්ට ඔබ වහන්සේගේ උපකාරය ලැබෙන පිණිස මේ සියලු දෙනා ඔබ වහන්සේට දැන් බාර කරනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. පියාණනි ඔබ වහන්සේගේ සුදාත්ම වහන්සේගේ ඵලය ආලේපය මේ අයගේ ජීවිත මැද නිදහස් වේවා. සුදාත්ම වහන්සේ ඔබ වහන්සේට මේ සියලු දෙනා බාර කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ඉතින් අලංකාරමත් දවසක්. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. ඔයගොල්ලන්ගේ ජීවිතයේ අභියෝගයක් එනවා නම් ඒක ඔයගොල්ලන්ගේ ජයග්‍රහණය සඳහා. ඉතින් දිනපතා දේවනාංශගේ වචනේ අපි මෙනෙහි කරමු. සෑම උදෑසනම ඔබට පුළුවන් මේ ආශිර්වාදමත් දේවචනයත් එක්ක
මෙනෙහි කරන්න. ඒක ඔබගේ ජීවිතේ ආශිර්වාදයක් වෙන්නයි. ජෙසිබීටයි.